ඔහුගේ සංසාරන්නේ දඩයක්කාරයා නැමැති සිංහල සාහිත්‍යයේ ඒ මාහැඟි මං සලකුණු. නව ආඛ්‍යාන මාර්ගයක් සාහිත්‍යයේ විවර කළ ඒ අග්‍රගණ්‍ය කෘතිය දැන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වී ඇත. සංසාරයේ දඩයක්කාරයා අරගෙන මගේ එතුමගේ මොකක් හරි බැඳීමක් තියෙනවා නම් ඒතර තමයි ඒක සිද්ධ වෙන්නේ. 1999 මම පශ්චාත් උපාධිය හදාන්න කාලේ ඇමරිකාවේ කොහේ අපේ තිබ්බ විෂයකට අදාළව ඒ සංසාරයෙන් දඩයක්කාරයා කතාව මම ඒ කාලේ කියවමින් හිටියේ පොඩි කැලලක් තිබ්බ පරිවර්තනය කරන්න අවශ්‍යම ඉතින් මම ඒක පරිවර්තනය කරාට පස්සේ මට හිතුණා මේක පොඩ්ඩක් කරලා බලමු කියලා මම පරිච්ඡේද දෙකක් විතර පරිවර්තනය කරා. ගාන කරහා මේ යුග ගාන කරහා කියවද්දී ඒකට වටිනාකමක් දෙන පාඨක ජනතාව ඉන්නවා නම් ඒ කියන්නේ ඒක මොකක් කරේ සුවිශේෂී දෙයක් තියෙනවා කියලා. අදෝනත් සුබසහයස බලන්නේ අදෝනත් සුබසහයස අපිට ගොඩක් දේවල් කියලා දෙනවා. අපිට පිළිගන්න වෙනවා මේ පුද්ගලයා තමන් ආදරය කරපු දේ සාහිත්‍ය කියන්නේ වින්න ඒකේ යෙදුණා